ඔයා ගොඩාක් ආදරය කරන කෙනාගේ හිතේ ඔයා ගැන මොනවද තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. මේක ඔයාලා හැමෝටම පොදුයි. ඒ කියන්නේ තමන්ගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. ඒක පාර්ශ්වික ආදරයක් තියෙනවා වෙන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් එෆෙයාර් එක ඉන්න කෙනෙක්ට මේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මොකද ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ඔයා ගොඩාක් ආදරය කරන කෙනාගේ හිත තමයි බලන්න යන්නේ. ඉතින් ඒක නිසා පොදු රීඩින් එකක් නිසා ඔයාලා ඕන කෙනෙක්ට මේක ගල්ප ගන්න පුළුවන්. මේ පින්තූර තුනෙන් මේ ඉමේජ් තුනෙන් ඔයා කැමතිම ඔයාගේ වැඩිපුරම ඔයාගේ හිත ගිය පින්තූරේ ඔයා තෝරගන්න. පළවෙනි පින්තූරය පළවෙනි ඉමේජ් එක තෝරගත්තු අයගේ ඔයා ආදරය කරන කෙනා ඔයාගේ හිතින්ම හදවතින්ම ඔයා ආදරය කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ? මොනවද එයාගේ හිතේ ඔයා ගැන තියෙන්නේ? මොනවද හිතන්නේ ඔයා ගැන? බලමු. එයාගේ හිතේ තියෙන දේවල් මොනවද කියලා. ඔයා හිතින් ආදරය කරන කෙනාගේ හිතේ තියෙන දේවල්. මේ වීඩියෝ එක බලන ඔයා ගෑනු ළමයෙක් නම් විශේෂයෙන් එයා හිතනවා ඔයා ගොඩාක් ආදරණීය ගෑනු ළමයෙක් කියලා. ඒ කියන්නේ ලේසියෙන් ඔයා වගේ කෙනෙක් හොයාගන්න බෑ. ඔයා වෙන ගෑනු ළමයි වගේ නෙවෙයි. ගොඩාක් හොඳ කෙනෙක්. හරිම ආදරණීය කෙනෙක්. ඔයා වගේ කට්ටිය හරිම අඩුයි. ඉතින් අර ඒ වගේ අදහසක් ඒ වගේ ආදරණීය ගෑනු ළමයෙක් කියලා එයා හිතනවා. ඒ වගේම එයා හිතනවා ඔයා ගොඩාක් විශ්වය එක්ක එහෙම නැත්නම් ආධ්‍යාත්මික දේවල් එක්ක ගොඩාක් බැඳිලා ඉන්නවා. ඔයා ඒ දේවල් වලට ගොඩාක් කැමතියි. ඔයා ඒ වගේ දේවල් විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ අදහසක් එයාගේ හිතේ තියෙනවා. ඉතින් ඒ වගේම එයා ගොඩාක් සමහර වෙලාවල් වලට එයාට හිතෙනවා ඔයා එයාට ආදරේ නැහැ. සමහර තැන්වලදී එයා හිතන්නේ ඔයා එයාට කැමති නෑ. එහෙම නැත්නම් ආදරේ නැහැ. ඔයාට වෙන දේවල් වෙන වැඩ ඉගෙන ගන්න දේවල්. එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ජොබ් එකේ දේවල් තමයි ඔයාට වැදගත් වෙන්නේ. එයා ගැන හොයලා බලන්න නැහැ කියලා. ඉතින් ඒක ඇත්තටම වැරදි. ඔයා එයාට ගොඩක් ආදරේ. ඉතින් එයාට සමහර වෙලාවල් වලට තමයි එහෙම හිතෙන්නේ. ඉතින් ඒක ඇත්තටම එයා විසින් මේ දේ ආයෙත් හිතින් හිතා ගන්නවා. නැහැ එයා මට ආදරෙයි. එයාට අනාගතය ගැන ගොඩාක් හීන තියෙනවා. ඉතින් ඒ දේවල් නිසා තමයි මට මෙහෙම හිතෙන්නේ කියලා. මොකද ඔයාට ගොඩාක් ඔයාගේ අනාගතයේ සාර්ථකත්වය ගොඩාක් ඔයාට වටිනවා. ඉතින් ඔයා ගෑනු ළමයෙක් නම් විශේෂයෙන් ඔයා ගොඩාක් අනාගතය ගැන හොයනවා. ඒ වගේම අනාගතය ලස්සන කරගන්න ඔයා උත්සාහ කරනවා. ඉගෙන ගන්නවා. පුළුවන් තරම් ඉගෙන ගන්නවා. දන්න දේවල් ඉගෙන ගන්න බලනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. එයාත් දන්නවා අනිවාර්යයෙන්ම ඔයා ජීවිතේ ඒ වගේ දේවල් වලට මුල් තැන දෙන්නේ ඔයාට ලස්සන හීන තියෙන නිසා කියලා එයා අනිවාර්යයෙන්ම දන්නවා. ඒක ඇත්තටම එයා හිතන්නේ ඔයා සමහර වෙලාවල් වලට ඔයා ටිකක් බොළඳ වෙනවා. ඇත්තටම ඔයා සල්ලි එහෙම නැත්නම් සල්ලි නාස්ති කරනවා. එහෙම නැත්නම් කාලය නාස්ති කරනවා. ඉතින් සමහර දේවල්ට ඔයා බොළඳයි. ඔය වැඩෙන් කිසි වැඩක් නැහැ. ඔයා වැඩකට නැති දේවල් කරනවා. ඉතින් එහෙම හිතනවා ඇති. නමුත් ඒක ඔයාගේ ජීවිතේ ඔයා පුළුවන් තරම් නිදහසේ ගෙවන්න කැමතියි. ඔයා කැමති පරාද වුණත් ඔයා ඒ දේ අසාර්ථක වුණත් ඔයා ඒ දේවල් කරන්න කැමතියි. මොකක් හරි ඉගෙන ගන්න මොකක් හරි අපි හිතමු
ඉගෙන ගන්න දෙයකට ඔයා වේදම් කරලා ඒ දේ ඉගෙන ගන්න හදනවා. නමුත් හැමෝම කියනවා ඒ දේ සලිනාස්ති කරනවා, ඒ දේ වැඩක් නැහැ, ඒක ඉගෙන ගන්න එපා කියලා. නමුත් ඔයා ඒක කරනවා. ඒක ඔයාගේ කැමැත්ත. ඔයා ඒකට කැමති. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ඔයා මිස් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයා කැමති දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න, කරන්න, බිස්නස් වෙන්න පුළුවන්. ඔයා කැමති දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒ දේවල් කරනවා. ඒක මෝඩකම බොළඳකම නෙවෙයි, ඒක ඔයාගේ කැමැත්ත. ඔයා ගොඩාක් කැමති නිදහසේ තමන් ආස දේ කරන්න. ඉතින් අවදානම් ගන්නත් කැමති. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත. ඇත්තටම හැබැයි ඒ දේවල් අසාර්ථක වෙන්නෙත් නෑ. ඒ දේවල් අනිවාර්යෙන්ම ඔයාගේ සාර්ථකත් වෙනවා. ඉතින් ඒ දේ එයා හොඳින්ම දන්නවා. ඔයා වැඩක් කරොත් ඒ දේ අපත යන්නේ නැහැ. ඒ දේ ෆේල් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම ඒ දේ සාර්ථක කරගන්නවා කියලා. ඒ වගේම එයා අනිවාර්යෙන්ම ඔයා එක්ක ජීවත් වෙන්න, ඔයාත් එක්ක විවාහ වෙන්න ඔයා ගොඩක් හීනමාවන කෙනෙක්. ඉතින් ඒක නිසා එයා ගොඩක් කැමති ඔයා එක්ක විවාහ වෙන්න, එහෙම නැත්නම් ගිවිස ගන්න වගේ ගොඩක් කැමති. දැන් සමහර කට්ටිය ඇති මේ වීඩියෝ එක බලන විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් එහෙම නැත්නම් විවාහ ගිවිස ගන්න බලාපොරොත්තුවෙන් ඇති. ඉතින් එහෙම අයට අනිවාර්යෙන්ම මේ දේ සාර්ථක වෙනවා. ඔයා යාට කියන්නේ මෙතන ඉන්නව නම් ක්‍රෂ් එකක් ගැන හිතලා එහෙම නැත්නම් ඒකපාර්ශ්වික ආදරයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් එහෙම අය ඇති. එතකොට ඒ වගේ කෙනෙක්ට ඒ කෙනාගේ ආදරය ලැබෙන්න වාසනාවක් තියෙනවා. ඇත්තටම එහෙම ආදරය බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් කෙනෙක් ගැන එයාගේ හිතෙත් ඔයා ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා පෙන්වුම් කරනවා. ඒ වගේම සම්බන්ධක ඉන්න අයගේ එකක් තියාගෙන ඉන්න අයගේ බැඳීම ඒ සම්බන්ධය ඇත්තටම ස්ථීර සම්බන්ධයක්, සදාකාලික ආදරයක් බවට පත් කරගන්න එයා ඇත්තටම උත්සාහ කරනවා. එයාට ඕන මේ දේ ස්ථීර කරගන්න, ඒ වගේම ආදරය ස්ථීර කරගන්න. එයාට ඕන සම්බන්ධ කැඩෙන්නේ නැති වෙන්න, ජීවිතේ ඉදිරියට යන්න එයා ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවාහයෙන් මේ දේ කෙලවර වෙන්න බලාපොරොත්තු වෙන්නේ කෙනා ඉන්නවා ඔයා එක්ක. දෙවෙනි පින්තූර තෝරගත්තු ඔයා හිතින් ආදරය කරන කෙනා ඔයා ගැන මොකද හිතන්නේ? අපි බලමු. ඔයා හදවතින්ම ඔයා හිතින් ආදරය කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා බලමු. ඒ කෙනාගේ හිතේ ඔයා ගැන මොනවද තියෙන්නේ? මෙතන ඇති සාමාන්‍යයෙන් රණ්ඩුවක් වෙලා තරහ වෙලා ඉන්න අය මෙතන ඇති. ඉතින් මේක පොදු රීඩින් එකක්. ඔයාලා මම මේ කියන හැමදේම ඔයාලට ගල්ප ගන්න එපා. ඔයාට ගැළපෙන දේවල් විතරක් ඔයාලා ගල්ප ගන්න බලන්න. මෙතන ඇති සාමාන්‍යයෙන් සම්බන්ධයට ප්‍රශ්න ඇති වෙලා එහෙම නැත්නම් අවුල් වෙලා මොකක් හරි ප්‍රශ්නයක්, පොඩි ප්‍රශ්නයක් දුරදිග ගිහිල්ලා සම්බන්ධය නතර වෙන්න වගේ ඇවිල්ලා එහෙම අය ඇති. ඉතින් ඒ වගේ අයට කියන්න ඕන ඔයාලගේ ආදරය ඇත්තටම එයාට වුණත් මේ දේ ඇත්තටම ඔයාලා දෙන්නා එකතු වෙලා මේ දේ ප්‍රශ්න විසඳගත්තොත් අනිවාර්යයෙන්ම මේ දේවල් නැති වෙලා යනවා. මේවා తాවකාලික ප්‍රශ්න විතරයි, බාධාවල් විතරයි. ඔයාලට මේ දේවල් සමගියෙන් සමාදාන වෙන්න පුළුවන්. මේ දේවල් ප්‍රශ්න හදා ගන්න පුළුවන්. කතා බහ කරලා මේ දේවල් විසඳ ගන්න පුළුවන්. සමහර විට ඔයාලා දෙන්නට දෙන්නා කවුරුවත් තමන්ගේ වැරද්ද බාර ගන්න නැතුව ඉන්නව වෙන්න පුළුවන්.
හැමෝටම නෙවෙයි මම මේ කියන්නේ සාමාන්‍යයෙන් මෙතන එහෙම අය ඇති. එතකොට දෙන්නට දෙන්නා තමන්ගේ මතය තමයි දරන්නේ. එතකොට කවුරුවත් තමන් වැරදි කියලා පිළිගන්න ලෑස්ති නැහැ. ඉතින් තමන් කියන දේ හරි කියලා දැනගෙන දෙන්න දෙපැත්තට වෙලා ඉන්න අය මෙතන ඇති. ඉතින් ඒ වගේ අයට ඇත්තටම ඔයාලට වාසි අවාසි දෙකම තියෙනවා. ඉතින් කවුරුම හරි මේ ප්‍රශ්න තමන්ගේ නම් කියන්නේ මේ මොකක්ම හරි රණ්ඩුවකට හරි මොකක් හරි ප්‍රශ්නකට හරි සාමාන්‍යයෙන් තමන් වැරදි කියලා හිතනවා නම් මේ දේවල් ඔයාලට විසඳ ගන්න පුළුවන් කතා බහක් කරලා. ඉතින් දෙන්නට දෙන්න තමන්ගේම මතය දරාගෙන දුකෙන් එයා කතා කරන නැත්නම් මං කතා කරන්නේ නැහැ කියාගෙන හිටියොත් එහෙම ඉන්නේ නැතුව සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මේ දේවල් කතා බහ කරලා විසඳ ගන්න. මොකද දැනටත් ඔයාලා මානසික පීඩාවෙන් ඉන්න වෙන්න පුළුවන් මේ දේවල් නිසා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඔයාලා මේ කතා බහ කරලා මේ දේවල් විසඳ ගන්න බලන්න. කවුරුවත් ලොහුකමින් ඉන්න එපා. ඉතින් ඇත්තටම එහෙම වුණොත් ඇත්තටම ඔයාලගේ ජීවිතේ ඔයාලා එදිනදා කරන දේවල් ඉගෙන ගන්න අය ඇති. ඉතින් ඒ වගේ අයට ඉගෙනීම වුණත් කඩාකප්පල් වෙනවා. මොකද මේ දේ හිතට ගොඩක් වද දෙනවා වගේ ඇති. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් එකතු වෙලා මේ දේවල් විසඳ ගන්න. ඇත්තට මේක අමාරු නැහැ. මොකද මේ බාධා කියන දේවල් తాවකාලික දේවල් පමණයි. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් මේ සතුටින් එකට ජීවත් වෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා කියන කරන දේවල් සාර්ථක වෙනවා. ඉතින් එහෙම රණ්ඩු වෙලා වෙන් වෙලා ඉන්න අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාලට එකතු වෙන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම එකතු වෙනවා කියලාත් පෙන්වන්න කරනවා. ඒ වගේම ඔයාට හිතනවා නම් ඔයාට අසාධාරණයක් වුණා කියලා ඒ කෙනාගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා එයාට අසාධාරණයක් කරා කියලා හිතනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම සාධාරණ ඉෂ්ට වෙනවා. ඔයාලා දෙන්නට දෙන්නගෙන් කවුරු කාට අසාධාරණයක් කරත් ඇත්තටම මේ දේවල් වල සාධාරණ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියලාත් කියන්න ඕන. ඒ වගේම එයා ඔයාගෙන් ගොඩාක් බලාපොරොත්තු වෙනවා. එයාගේ පැත්තෙනුත් හිතන්න ඕන කියන එක. සමහර වෙලාවල් වලට ඒ කෙනාගේ පැත්තෙන් හිතලා ඔයා වැඩ කරන්න ඕන. මොකද සමහර දේවල් ඇති ඔයා එයාට එපා කියපු. එයා කරනවට කැමති නැති දේවල් ඇති. එතකොට ඒ දේවල් වලින් ඔයා සාමාන්‍යයෙන් තමන්ගේ පැත්ත විතරක් බලන්න නැතුව එයාගේ පැත්තට පොඩ්ඩක් හිතලා බලන්න. මොකද එයා ඒ දේ ගොඩාක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔයා එයාගේ පැත්තට හිතලා එයා වෙලා හිතලා බලන්න එයාට දැනෙන දේ. එතකොට ඔයාට තේරුම් යයි. මොකද එයා ගොඩක් බලාපොරොත්තු වෙනවා. එයාගේ පැත්තෙන් ඔයා හිතන එක මදි කියලා හිතනවා. ඉතින් මේ දේ හැමෝම මේ දේ ගලප ගන්න එපා. මම කියනකොට ඔයාට තේරෙනවා ඇති ඔයාට මේ දේ ගැලපෙනවද නැද්ද කියන එක. එතකොට ඔයා මෙතන සමහර කට්ටිය ඇති එයාගේ පැත්තෙන් හිතන්නේ නැති. එතකොට ඒ වගේ අය ඉන්නවා නම් ඔයාගේ පාර්ට්නර්ගේ පැත්තෙන් අනිවාර්යයෙන්ම හිතන්න. මොකද එයා ඒ දේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි පින්තූරේ තුන්වෙනි ඉමේජ් එක තෝරගත්තු ඔයා ආදරය කරන කෙනා. ඔයා හිතින් හදවතින්ම ආදරය කරන කෙනා. ඔයා ගැන මොකද හිතන්නේ? එයාගේ හිතේ මොනවද ඔයා ගැන තියෙන්නේ? අපි බලමු මොනවද එයා ඔයා ගැන හිතන්නේ කියලා. ඔයාගේ පාර්ට්නර් ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයා හිතින් ආදරය කරන කෙනා. ඇත්තටම සාමාන්‍යයෙන් එෆෙයාර් එකක් තියෙන අයගේ එෆෙයාර් එකක් මේ වෙනකොට තමන් ආදරය කරනවා නම් එෆෙයාර් එකක් තියෙනවා නම්
එයා ගොඩාක් සතුටින් ඉන්නේ ඔයාව ලැබීම ගැන. ඔයා වගේ කෙනෙක්, ඔයා වගේ ආදරයක් එයාට ලැබිච්ච එක ගැන එයා ගොඩාක් සතුටින් ඉන්නේ. ඒ වගේම එයා ගොඩාක් ඒ ගැන ගොඩාක් සාමාන්‍ය ආඩම්බරයෙන් ඉන්නවා. මොකද එයාට ඒ වගේ හොඳ ආදරයක්, ඔයා වගේ හොඳ ආදරයක්, ඔයා වගේ කෙනෙක් ලැබුණ එක ගැන එයා ගොඩාක් සතුටු වෙනවා. ඔයාගේ ආදරෙන් එයා ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම එයාගේ ජීවිතේ එයාට හම්බ වෙච්ච පාර්ට්නර්ස්ලා අතරින් ඇත්තටම ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. ඔයා තමයි හොඳම කෙනා කියලා එයා හිතනවා. ඒ වගේම එයා බලාපොරොත්තුවෙන් හිටපු කෙනා ඔයා කියලා අනිවාර්යෙන්ම එයා හිතනවා. ඔයා ගැන ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. ඒ වගේම ඔයාව ලැබීම ගැන ගොඩාක් සතුටින් ඉන්නේ. එයා ඒ සතුට එයාගේ පවුල අය එක්ක යාළුවෝ එක්ක සමහර විට බෙදා ගන්නව වෙන්නත් පුළුවන්. මට ඉන්නේ මෙහෙම කෙනෙක්, මට මෙහෙම ආදරයක් එයා දෙනවා. එහෙම කියලා එයා ඇත්තටම ඔයාගේ ආදරය ගැන කියන්න තරම් එයා ගොඩාක් සතුටින් ඉන්නවා. ඒ වගේම එයාට ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. එයා ගොඩාක් සැහැල්ලුවෙන් ඉන්නේ. සමහර අයගේ නීති දානවා ඇති, ගොඩාක් නීති දානවා ඇති. නමුත් ඒ දේවල් ඔයාව ආරක්ෂා කරගන්න තමයි ඒ නීති දානවා නම් දාන්නේ. මොකද එයා ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ. ඉතින් ඒක නිසා තමයි එයා එහෙම කරන්නේ. එතකොට තමන්ගේ ක්‍රෂ් එකක් වගේ කෙනෙක් ඔයා හිතන් හිටියනම් ඔයාගේ ක්‍රෂ් එක ඒක ප්‍රාශක ආදරයක් තියෙන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ ඇත්තටම ඔයාගේ ආදරය ලැබුණා නම් හොඳයි කියලා හිතනවා. ඔයා ක්‍රෂ් එක ඇත්තටම ඔයා වගේ කෙනෙක්ගෙන්, ඒ කියන්නේ ඔයා එයාගේ වෙනකන් එයා බලන් ඉන්නවා. ඇත්තටම එයා බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ එයාගේ හිතෙත් ඔයා ගැන කැමැත්තක් තියෙනවා. ගොඩාක් ඔයා ලැබුණොත් එයාට ලොකු සතුටක් ලැබෙයි අනිවාර්යෙන්ම. ඒ වගේම එෆෙයාර් එකක් තියෙන අයගේ හෝ විවාහ වෙලා ඉන්න කෙනෙක්ගේ මම මේ හැමෝටම නෙවෙයි කියන්නේ මේ දේ ඔයාලට ගැලපෙන්නේ නැත්නම් මේ දේ ගලප ගන්න එපා. සමහර අය මෙතන ඇති තමන්ගේ පාර්ට්නර්ව ගොඩාක් කලකිරීමට පත්වෙන විදිහට අනිත් අයට ඔයා කලකිරීමක් ඇති කරනවා වගේ ඔයා එයාට ගොඩාක් හිර කරලා තියෙනවා නම්, ඒ කියන්නේ ගොඩාක් නීති දාලා ගොඩාක් සීමා දාලා ඔයා එයාව තමන්ව කලකිරීමට, තමන්ව එපා වීමකට පත්වන තරමටම එයාව හිර කරලා තියෙනවා නම්, මම මේ කියන්නේ හැමෝටම නෙවෙයි, එහෙම තියෙන අය ඉන්නවා නම් ඇත්තට මේ දේ පුළුවන් තරම් ඒ දේ ඔයා එයාට නිදහස දෙන්න බලන්න. මොකද ගොඩාක් එයාව හිර කරලා තියාගන්න එකෙන් වෙන්නේ ඔයාව ගොඩාක් කලකිරීමකට එයාගේ හිතේ පත්වෙන එක. එතකොට ඒ බලපෑම් කරනවා වගේ එයාට ගොඩාක් බලපෑම් කරනවා. ඒ වගේම එයා ගොඩාක් ප්‍රෙෂර් වෙනවා මේ දේවල් වලින්. ඔයා ගොඩාක් එයාට සීමා දාන නිසා, නීති දාන නිසා. ඉතින් ඔයාට පුළුවන් මොකද ඒ දේවල් වලින් එයා ගොඩාක් මානසික වදයකට පත්වලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් සීමා දැම්මට කමක් නැහැ, නීති දැම්මට කමක් නැහැ. නමුත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන විදිහට ගොඩාක් නීති දාන්න යන්න එපා. එතකොට තමන් ගැන තියෙන ආදරය අඩු වෙනවා, තමන්ව එපා වීමකට පත් වෙනවා. ඉතින් ඒක නිසා එහෙම දාන අය මෙතන ඉන්නවා නම් විතරයි මං කියන්නේ. අනිත් අය මේ දේ තමන්ගේ ජීවිතේට ගලප ගන්න එපා. ගොඩාක් ඒ කෙනාව ප්‍රෙෂර් වෙන විදිහට නීති දාන කට්ටිය ඉන්නවා නම් විතරක් ඔයාලා පුළුවන් නම් පොඩ්ඩක් සීමා දාන එක, නීති දාන එක පොඩ්ඩක් අවම කරන්න. දාන්න එපා කියලා නෙවෙයි කියන්නේ, පොඩ්ඩක් අවම කරන්න. එයා කියන දෙයට පොඩ්ඩක් අහුම්කම් දීලා එයාගේ නිදහසට පොඩ්ඩක් ඔයා නිදහස දෙන්න ඕන අනිවාර්යෙන්ම. මොකද එයා ඒ දේ බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්. එයාට නිදහසේ ඉන්න, පොඩ්ඩක් නිදහසේ ජීවත්, තමන් කැමති දේවල් කරන්න එයා ඇත්තටම ගොඩාක් බලාපොරොත්තු වෙනවා.